එක සබ්ජෙක්ට් එකකට එක දවසකට සාමාන්‍යයෙන් ඔයාලට පැයකට ලකුණක් එකතු කරන්න කිව්වොත් ඔයාලට පැයකට ලකුණක් එකතු කරන්න පුළුවන්. ඒතර එක සබ්ජෙක්ට් එකකට ඔයාලට මුළු ඔක්කොම ලකුණු 300යි තියෙන්නේ ගන්න. ලකුණු 300යි ගන්න තියෙන්නේ. ඒතර එක දවසකට ලකුණු දෙකක් විතර එකතු කරගත්තා. මුළු සබ්ජෙක්ට් එකේ ලකුණු දෙකක් තුනක් විතර එකතු කරගන්න පුළුවන් නම්. දෙකක් විතර එකතු කරගත්තත් ලකුණු 80ක් වට මුළු සබ්ජෙක්ට් තුනෙන් වැඩි කරගන්න පුළුවන්. තුනක් විතර එකතු කරගත්තත් ලකුණු 120ක් සබ්ජෙක්ට් තුනෙන් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා වෙලාව මදි නෑ. වෙලාව මදි නෙමෙයි. ඔයාලා බොරුවට බය වෙලා ඉන්නේ. සමහරලාට S එකක් F එකක් C එකක් තියෙන ළමයා විතරක් නෙමෙයි A එකක් D එකක් තියෙන ළමයාත් මේවා වරද්දනවා. මේ වගේ ප්‍රශ්න වරද්දනවා. ඩීසියෙන් ගන්න ප්‍රශ්න මේ පාර පේපර් එක හදන කට්ටියගේ හැටියට අනිවාර්යෙන් බොහෝ විට එන්න ඕනේ මෙන්න මේ ආශ්‍රිතව මෙන්න මේ පොදු රටාව තේරුම් අරගෙන වැඩිපුර ගණන් හදන්න නෙමෙයි නිකන් අර වැඩේ පුළුවන් ළමයාට කරගන්න පුළුවන් පේපර් එකක් බය නැතුව. බය නැතුව කරගන්න පුළුවන් පේපර් එකක් එන්නේ. හරිද? ඒ නිසා බොරුවට බය වෙන්න එපා මේකට. අනිත් එක ඊළඟ කාරණාව තමයි පොඩි දෙයක්. හරි. එතකොට MCQ 20 ගාණක් අපි කතා කරා. එතකොට මේ හිතනවට වඩා මේකේ ගොඩාක් ලේසි දේවල් ඔයා දැක්කා. හරිද? එතකොට මේක ඇතුලේ කලින්ම බය වෙන්නේ නැතුව මේ පේපර් එක ඇතුලේ තියෙන අර අමාරු ඒවාන් ලේසියව වෙන් කරනවා මුලින් කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි ටාගට් එක. ලේසියව වෙන් කරගත්ත මුලින් කරා. ඊට පස්සේ ඊළඟට යන්න පුළුවන්. දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් මේ දවස්වල දවසකට පැය 10ක් 15ක් 20ක් විතර වැඩ කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ කාලයකදී සාමාන්‍යයෙන් ඔයාට දැන් ගොඩාක් ළමයි කියන දෙයක් තමයි ගොඩාක් වෙලාවට වට තරහ යනවා හැම වැඩි. ඒ කියන්නේ අර ඉමෝෂන්ස් වැඩි මේ කාලේ. මේ ඉතුරු අන්තිම කාලේ ගොඩාක් සිදුවීම් වලට බලපානවා. හරිද? ඒ කියන්නේ මේ සිදුවීම් ගොඩක් බලපානවා. ඒ කියන්නේ මිනිසු කරන දේවල්, මිනිසු කියන දේවල්, සමහරට gedara මිනිසු කරන දේවල් සිදුවීම් බලපානවා වැඩි මේ කාලේ වෙද්දී. ඒ නිසා පළවෙනි කාරණාව මතක තියාගන්න දවස් 40යි ඔයාගේ මනස නිකන් මේ කාලේ රොබෝ කෙනෙක් වගේ තියාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයාට හොඳක් හෝ නරකක් හෝ කිසි දෙයක් ඔයා ගන්න එපා ඔළුව ඇතුලට. සිදුවීම් ගන්න එපා. මොකද අර තරහ යනවා. ඊට පස්සේ ඒක හරහා ගිහලා ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. නිින්ද යනවා. ගොඩාක් කණ්ඩ හිතෙනවා. බොරුවට නිකන් අර කණ්ඩ හිතෙනවා. ඒක වෙලාවට නිකන් රැන්ඩම්ලි කණ්ඩ හිතෙනවා. මේ සාමාන්‍ය දේවල් මේ කාලෙට තියෙන. හරිද? ඒ නිසා ඒ ස්ට්‍රෙස් එකට තමයි කන්නේ. ඒ හින්දා මේ කාලේ අර පුළුවන් තරම් මේ ඉතුරු දවස් 40 රොබෝ කෙනෙක් වගේ ජීවත් වෙන්න. ජීවිත ඉතුරු කාලේ රොබෝ කෙනෙක් වගේ ජීවත් වෙන්න එපා. මේ දවස් 40 රොබෝ කෙනෙක් වගේ ජීවත් වෙන්න. මොකද මේ කාලේ තමයි වැඩිපුරම ප්‍රශ්න එන්නේ. ඔය කිසිම ප්‍රශ්නයක් ඔලුවට ගන්න එපා. ඔලුවට ගන්න. කිසිම දෙයක් ඔලුවට ගන්න එපා. කිසිම බරක් ඔලුවට ගන්න එපා. සම්පූර්ණයෙන්ම ඔයා මේකෙන් අර නිදහස් වෙලා ඔයාගේ උපරිම ටාගට් එකට යන්න. කවදාවත් පසුතැවෙන්නේ නැති වෙන්න. ඔයාගේ උපරිමයක් ඔයා කරා කියන්න පුළුවන් වෙන්න. ඔයාගේ උපරිමේ ඔයා කරා කියන්න පුළුවන් වෙන්න මේකට අනිවාර්යෙන් වැඩ කරන්න. ඒතර ඔයාගේ උපරිමේ කරොත් අන්තිමට දුක් වෙන්න දෙයක් නැහැ. දැන් බලන්න ගිය අවුරුද්දේ කරගන්න බැරි වෙච්ච එකට කොච්චර ළමයි. ගිය අවුරුද්දේ කරගන්න බැරි වෙච්ච එකට කොයිතරම්නම් ළමයි අන්තිමට දුකින් ඉන්නවද? ගිය අවුරුද්දේ අපරාධ මේක ලියන්න තිබුණානේ කියන්නේ. හරිද? ගිය අවුරුද්දේ මේක ලියන්න තිබුණානේ කියලා කොච්චර දුකින් ඉන්නවද? ඉතින් හිතන්න තව අවුරුදු 10කට පස්සේ 20කට පස්සේ කොහොම දුකක් හිතෙයිද දැන් කරගත්තේ නැතොත් එහෙම. ඒ කියන්නේ අන්තිමට මේ ඉන්ජිනියරින් මෙඩිසින් ෆැකල්ටි වල ඉන්නේ මාර වැඩෝ නෙමෙයි ඈ. ඒ කියන්නේ මාර හින්න දේවල් කරන්න පුළුවන් හින්න දක්ෂ මිනිස්සු නෙමෙයි. මේක අන්තිම මොහොතේ මම කොහොම හරි කරන්න ඕන. මම අනිවාර්යෙන් මේක කරන්න ඕනේ කියලා අන්තිම මොහොතේ මේ ප්‍රශ්න කිසිම දෙයක් ඔලුවට ගන්න නැතුව මේ ගේම ගහපු. ඔය ප්‍රශ්න විසඳන්න යන්න එපා. කිසි දෙයක් කියන්නේ මේ කාලේ ඇත්තටම හරිම තීරණාත්මකයි. මුළු ජීවිත කාලෙම තියෙන තීරණාත්මකම කාලේ. හරිද? පොඩි දෙයක් පෙන්වන්න ඕනේ. මෙන්න මේක. බෑ කියලා හිතෙනවා නම් දැන් ඇත්තටම මේ ඔය හැම දෙයකටම ප්‍රධාන කාරණා වෙන්නේ මෙන්න මේක හරි බලවත් ප්‍රකාශනයක්. මේක හරි බලවත් ප්‍රකාශනයක්. මේ බලන්න. මේක හරිම බලවත් ප්‍රකාශනයක්. හරිද? මේක බොරුවට කවුරු හරි කට කහනවට කියපු කතන්දරයක් නෙමෙයි. හරි. ඔයාට මොනවා හරි කෙනෙක් වෙන්න ඕන නම් මොනවා හරි දෙයක් කරන්න ඕන නම් පළවෙනිටම ඔයා ඒක ලොකුවට විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට
ඒක විශ්වාස කරන්න පුළුවන් වෙන්න කලින්ම. ඔයා හිතන දේ අන්තිමට වෙනවා. ඒක මට දැන් අවුරුදු 10ක් පිටිපස්සට කල්පනා කරලා බැලුවාම මට හිතෙනවා මේක මාර ඇත්තක් කියලා. ඒ කියන්නේ ඔයාට දෙයක් හිතන්න පුළුවන්. මම අනිවාර්යෙන් මේක කරනවා. මම අනිවාර්යෙන් මේ ලෙවල් එකට ළඟා වෙනවා. මම අනිවාර්යෙන්ම මෙන්න මේ ලෙවල් එකට ළඟා වෙනවා කියලා ඔයාට හිතන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන්ම මේ ලෙවල් එකට ළඟා වෙන්න පුළුවන්. මේක මම මෙතන තියෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා. ඉතින් ඒක මොන ආගමක වුණත් මොන දෙයක් වුණත් ඊටාම් වැදගත්. ඔයා මොන හරි දෙයකට හරියට ફોකස් කරනවා නම් ඔයාට ඒක කරන්න ඕන නම් කිසිම දෙයක් අදාළ නැත. කිසිම දෙයක් අදාළ නැත. ඔයාට ඕන නම් ඔයාට කරන්න කියන්නේ ඔයාට ඇත්තට මේක අවංකවම ඕන නම් ඔයා ඒකට ටික යොමු වෙනවා. හිතන්න විතරයි ඕනේ. ඔයාට හිතන්න විතරයි ඕනේ. ඔයා ටික වැඩ කරන්න යොමු වෙනවා. ඒ නිසා මේ කාලේ ඔළුව වලට කුණු කන්දල් පුරව ගන්න එපා. ඔය chat වල අරවැන් මේවැන් මේ කාලේ කිසිම වැඩක් නොකර ගන්න මිනිස්සු ඉන්නව නේද? ඒ කියන්නේ අර කිසිම දෙයක් කරගන්න නැති ඇත්තටම ඉස්සරහට කරන්නත් ඕන කමක් නැති මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ ඔළුව කනවා. ඔය chat වලට පැනලා අරවට මේවට group වලට පැනලා අනිත් මිනිස්සුන්ගේ ඔළුව කනවා. එහෙම කරනවා. හරි. ඒ හින්දා මේ ඔය කියන සියලුම කුණු කන්දල් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තමන්ගේ අර ඔළුව පිරිසිදු කරගෙන ඉතුරු කාලේ වැඩ කරන්න. හරි. ඔළුව පිරිසිදු කරගෙන වැඩ කරන්න. හරි. එතකොට අපි දැක්කා මොනවද ලේසියෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්න කියන එක. අපි මේ විදිහට MCQ programs දිගටම යනවා. මේ කතා කරන ඒවායින් ලොකු ප්‍රමාණයක් විභාගයට එයි. ඊට පස්සේ essay programs දිගටම යනවා. tea time sessions දිගටම යනවා. ඊට පස්සේ අපිට තියෙනවා practical seminar එක. practical seminar එකෙන් පස්සේ guest days තියෙනවා. එතකොට මේ ඔක්තෝබර් මාසෙ කියන්නේ ඊටාම වැදගත් මාසයක්. ඔක්තෝබර් මාසෙ තමයි සියල්ල වෙන්නේ guest days. එහෙම ඉතින් ආයි සෑහෙන්නම ටාගට් කරනවා අපි එන essay ටිකට structure ටිකට ටාගට් කරනවා practical night එකෙන් tea time sessions දිගටම මේ රායවල වල තියෙනවා. මම වෙලාවල් ටික time table එක දාන්නම්. බලන්න වැඩේ ඔයාලා හිතනට වඩා අමාරු ලේසි. ඔයා විශ්වාස කරන්න දවස් 40ක් තියෙනවා. වෙන සියලු ප්‍රශ්න අමතක කරන්න, ඔළුවෙන් සියලුම කුණු අමතක කරන්න රොබෝ කෙනෙක් වගේ. ඔයාව පාලනය කරන්න දෙන්න එපා ඔය ප්‍රශ්න වලට. හැඟීම් වලට පාලනය කරන්න දෙන්න එපා. ඔයා රොබෝ කෙනෙක් වගේ වැඩ කරන්න. එච්චරයි වෙන්න ඕනේ. හරි. මෙන්න 2025 පළවෙනි ටී ටයිම් එක මම හිතුවට වඩා වැඩි වෙලාවක් ගියා. ඒත් අපි ගොඩක් කරා පේපරෙන් භාගයක් විතර අපි කතා කරගත්තා ලීසියෙම කරගන්න පුළුවන් කියන එක ගැන. එහෙනම් ඔයා මොකක්ද මේකට ගැන දරන අදහස කියන එක කමෙන්ට් එකක් දාන්න YouTube එකේ ටෙලිග්‍රෑම් channel එකේ නැත්නම් message එකක් දාන්න මම ඒක කමෙන්ට් එකක් දාන්න අවශ්‍ය නම් channel එකට join line channel එකට join වෙලා නැතිලම ඉන්නවනේ channel එකට join වෙන්න. ඒකේ තමයි අපි ඉස්සරහට දිගටම PDF ෆරම එකක් දාන්නේ. මේ program එක දිගටම කොහොමද free විදියට ළඟ දිගටම යනවා tea time session එක. හරි මම හිතනවා එහෙනම් ප්‍රයෝජනයක් ගත්තා කියලා බලමු කොහොමද කියලා ඔයාලගේ අදහස් කියන්න. මොකද මම හිතනවා ප්‍රෝග්‍රෑම් එක ගිය පාරටත් වඩා හොඳට කරන්න පුළුවන් වුණා කියලා මත. ගිය පාර කරපු එකකින් විතරක් F එකේ ඉඳන් 100කට විතර අදගත්ත ළමයි ඉන්නවා. 100ක B එක කරගත්ත ළමයි ඉන්නවා. B එක A කරගත්ත ළමයි ඉන්නවා. මම හිතනවා මේ පාර ඊටත් වඩා ලොකු දෙයක් අපිට මේ ප්‍රෝග්‍රෑම් සෙට් එකෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හරියට කරගෙන යද්දි. හරි. එහෙනම් අද දවස සඳහා වැඩ කටයුතු අවසానයි. හෙට උදේ 6:30ට 6:00 කාලට අපි පටන් ගන්නවා රිවිෂන් එකේ වැඩේ කුරුණෑගල. ඒකම ආයෙත් සිකුරාදාක් තියෙනවා දුෂ්ටාවිතය පාඩම. ඒ පාඩම් තමයි එසේ වලින් ලකුණු යොදන්න පුළුවන් ලේසිම පාඩම් දුෂ්ටාවිතය පදාර්ථයේ යාන්ත්‍රික ගුණ සහ විකිරණේ පාඩම්. එහෙනම් අද දවසේ වැඩේ ඉවරයි. ජය වේවා. දිනවල විතරක් ඉවර කරන්න ඕනේ. එහෙනම් මෙතනින් වැඩේ ඉවරයි.